හරි මේක රෙකෝනෝ නනි නනියෝ චෝසේසුරුනේ රෙකෝනෝ නනි නනියෝ චෝසේසුරු එතකොට පළවෙනි අර දිනා හිගයිරි කියලා කියන්නේ එදාම එනවා කියන එක. එතකොට ට්‍රිප් එකේ එදාම එන එක මේ ගලපනවා කියන එක ලොකුවට ගැලපෙන්නේ නැහැ. කැන්සරුව චෝසේසුරු කියන එකත් ගැලපෙන්නේ නැහැනේ කැන්සල් කරනවා කියන එක ගැලපෙන්නේ නැහැ. මෙතන බලන්න නිත්තේ කියලා කියන්නේ අර එදා ඒකේ වැඩසටහන කාලසටහන කියන අර්ථය දෙනවා නිත්තේ කියන එකනේ. ඒතර නිත්තේෝ චෝසේසුරු කියන එක තමයි ගොඩක්ම ගැලපෙන්නේ. කියන්නේ ට්‍රිප් එකේ නැත්නම් චාරිකාවේ කාලසටහන අර වෙනස් කරනවා ගලපනවා කියන අර්ථයක් තියෙනවා. කියන්නේ ඔය චෝසේසුරු කියන එක ළමයි වෙනස් කරනවා කියන අර්ථයට වඩා දැන් හෙන්කෝසුරුනේ වෙනස් කරන කියන්නේ අර ඒ අවශ්‍යතාවයට අනුව ඒකේ පොඩි පොඩි වෙනස්කම් සිදු කරන එකට තමයි චෝසේසිමස් කියලා කියන්නේ. මොකක් හරි දෙයක් ඒක දැන් මේ විදිහට කරන්න බැහැ. ඒක චුට්ටක් වෙනස් කරලා මේ විදිහට කරනවා. අන්න ඒ විදිහට පොඩ්ඩි ගැළපීම් සිදු කිරීමට අර ඇඩ්ජස්ට් කරනවා කියලා අපි කියන්නේ. ඇඩ්ජස්ට් කරනවට තමයි චෝසේසිමස් කියලා කියන්නේ. හරි. එතනට වඩාත්ම ගැළපෙන්නේ නිත්තේ කියන එක කාලසටහන වැඩසටහන කියන අර්ථය දෙනවා නිත්තේ කියන එකනේ. එතකොට ඒ අපේ ට්‍රිප් එකේ එදා කාලසටහන පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරනවා කියන අර්ථය. ඒක පැහැදිලි නේද අචින්තසන්? හයි සින්දේ. කිව්කා කියලා කියන්නේ නිවාඩු කියන අර්ථය. හරි. ඊට පස්සේ ඒකේ හචිබං අංජනසං ඔනෙගායිෂිමස්. 隣のおじいさんが先を尊い亡くなったんだって。隣のおじさんが先おとといね先おととい亡くなったんだってඑතකොට B කියනවා先週会った時元気だったのにඑතකොට කියනවා මේ ගිය සතියේ හම්බුනහම යා ගොඩක් නිරෝගීව හිටියානේ ගොඩක් හොඳට හිටියානේ කියලානේ හරි ළමයි එහෙනම් ඒ ටික අපි එතනින් නතර කරමු අදට නේද ඉතුරු ටික එනම් අපි ඊළඟ දවසේ කරමු වෙලාවත් පහු වෙලා තියෙන නිසා. හරි. එහෙමනම් අපි ඊළඟ දවසේ කොතොබ ටිකක් වැඩිපුර කරමු. කොතොබ ටිකක් කවර් වෙන්න ඕන. අද ග්‍රැමර් වලට වෙලාව ගිය නිසා ලොකුවට කොතොබ ප්‍රමාණයක් කරන්න බැරි වුණා නේද? හරි. එහෙමනම් අපි අදට මෙතනින් නතර කරමු.